අද අපි බලමු ඕනෑම සංඛ්‍යාවක් 11න් ගුණ කරන්න කොහොමද කියලා. හරිද? පළවෙනි සංඛ්‍යාව විදිහට අපි ගමුකෝ 43 වගේ සංඛ්‍යාවක්. 43 අපි 11න් වැඩි කරනවා කියලා හිතමුකෝ. අපි කරන්නේ මේකයි. ඕනෑම සංඛ්‍යාවක් 11න් වැඩි කරද්දී මෙන්න මේ සංඛ්‍යාවේ පළවෙනි එක්කනා ලියනවා, මැද එක්කනාට ඉඩක් තියලා අවසාන එක්කනා ලියනවා. මෙන්න මේ මැද ඉලක්කම එහෙම නැත්නම් සංඛ්‍යාව එන්නේ මෙන්න මේ දෙකේ එකතුවට. ඒ කියන්නේ 4 ධන 3 සමානයි 7යි. අන්න එයා තමයි මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ අවසාන වශයෙන් 43 වැඩි කිරීම 11 උත්තරේ එනවා 473ක්. හරිද? අපි ඊට පස්සේ ඉලක්කම් 3ක් සහිත සංඛ්‍යාව ගමුකෝ. 574 වැඩි කිරීම 11. මේකේ කලින් වගේ ඉලක්කම් දෙකක් නෙවෙයි තියෙන්නේ 3ක් තියෙනවා. ඒ හින්දා අපි පළවෙනි සංඛ්‍යාව ලියලා හිස්තැන් දෙකක් තියෙනවා. ඊට පස්සේ 4 ලියනවා. පළවෙනි හිස්තැනට එන්නේ පළවෙනි දෙන්නගේ එකතුව. ඒ කියන්නේ 5 ධන 7 සමානයි කීයද? 12. දෙවෙනි වරණට එන්නේ දෙවෙනි හිස්තැනට එන්නේ මේ දෙකේ එකතුව. ඒ කියන්නේ 7 ධන 4 සමානයි 11. හැබැයි අපිට මෙතෙන්ද 11 දාන්නවත් මෙතෙන්ද 12 දාන්නවත් බෑ. අපිට දාන්න පුළුවන් එක ඉලක්කමයි. ඒ හින්දා අපි මෙන්න මේ දේ කරනවා. මේ දෙක මෙතෙන් එන එකේ උත්තරය 11නේ. ඒතකොට 11න් එකක් දානවා. එකක් ඉතිරි මෙතෙන්ද අරන් එනවා. මෙතෙන් එන්න ඕනි 12යිනේ. එහෙනම් 12ට මේ එක එකතු කරනවා 13යි. 13න් 3 දාලා එකක් මේ පැත්තට අරන් එනවා. ඒ කියන්නේ එකට 5ක් එකතු වෙනවා. එහෙනම් අවසාන උත්තරය මෙතෙන් 6 එනවා. ඉතිරි ටික 3 1 4 වෙනවා. ඒ කියන්නේ 574 11න් ගුණ කරොත් එනවා 6314ක්.